හොඳයි අයබෝන් කියලා ඔයගොල්ලෝ අදත් පිළිගන්න YouTube channel එකට. අදත් සුපුරුදු විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024-25 වර්ෂයේ නැටුම් විෂයට අදාළ MCQ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික තමයි කතා කරගෙන යන්නේ. අපි ඉක්මනට කතා කරගෙන යන්. මේකේ නැටුම් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 3. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර 3. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ අපිට 3. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට 1. පස්වෙනි ප්‍රශ්නේ පහට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ නාට්‍ය ධර්මී කියන 1 2. 6ට පිළිතුර විදිහට ගන්න වෙන්නේ අපිට 1. හත්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 2. අටවෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 1. හොඳයි මොන හරි ගැටලුවක් තිබුණොත් උත්තරවල පිළිතුරු වල අනිවාර්යෙන් කමෙන්ට් එකේ දානවා. ඒ නිසා කලබල වෙන්න එපා. ඒකත් කියන්න ඕනේ. අපි කතා කරගෙන යන් 9වෙනි ප්‍රශ්නේ. 9වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 4. 10වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 11වෙනි ප්‍රශ්නේ 11ට පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ 4. 12වෙනි ප්‍රශ්නේ 12ට පිළිතුරු වන්නේ 3. 13වෙනි ප්‍රශ්නේ 13ට පිළිතුර වන්නේ 3. 14වෙනි ප්‍රශ්නේ 14ට පිළිතුර 1. 15වෙනි ප්‍රශ්නේ 15ට පිළිතුර වන්නේ 2. 16වෙනි ප්‍රශ්නේ රූප සටහන ආශ්‍රයෙන් අහන ප්‍රශ්නයක්. 16ට පිළිතුර වන්නේ 4. 17වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ 3. 18වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 1. 19වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. බලමු 20වෙනි ප්‍රශ්නේ. 20වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ 2. 21වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 21ට පිළිතුර වන්නේ 3. 22ට පිළිතුර වන්නේ 2. 23ට පිළිතුර වන්නේ 1. 24ට පිළිතුර ලෙස ගන්න පුළුවන් වෙන්නේ 2. 25වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ අපිට 2. 26ට පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට 1. 27වෙනි ප්‍රශ්නේ 27ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. 28ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. 28ට පිළිතුර 2. 29ට පිළිතුර වන්නේ 2. 30ට පිළිතුර වන්නේ 2. ඇම්බැක්කේ දේවාලේ. 31වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ අපිට 1. 32වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට 4. 33වෙනි ප්‍රශ්නෙට පිළිතුර ගන්න පුළුවන් අපිට 3. 34වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 35ට පිළිතුර 2. 36ට පිළිතුර වන්නේ 1. 37
37ට පිළිතුර වන්නේ 2. 38ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. 39ට පිළිතුර 2. 40ට පිළිතුර විදියට ගන්න පුළුවන් වෙන්නේ අපිට 4. 40ට පිළිතුර විදියට ගන්න පුළුවන් වෙන්නේ 4. හොඳයි එහෙනම් අදත් ඔයගොල්ලොත් එක්ක කතා කරා සාමාන්‍ය පෙළ විභාගයේ 2024-25 කියන වර්ෂයට අදාළව MCQ පේපර් එකේ උත්තර තමයි කතා කරේ. මේකදී ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අර මේවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල වශයෙන් ගෙනාපු උත්තර පත්‍ර නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට මේ උත්තර සමහර දේවල් වර්ධින්න පුළුවන්. ඒ නිසා ඒක පිළිබඳ අවධානය යොමු කරන්න. හැබැයි කලබල වෙන්න එපා. මොන හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පෙළ පොතත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගැටලු निराකරණය කරගන්න. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මොන හරි දෙයක් මිස්ටේක් එකක් තිබුණොත් එහෙම නිවැරදි වෙන්න ඕන තැනක් තිබුණොත් අපි ඒක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා. කමෙන්ට් එකේ පින් කරලා දානවා. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ නිසා ලකුණු අඩුවක් තිබුණොත් ඒ අඩුව ඔයගොල්ලන්ට පේපර් බලද්දී ඔයාලා නිවැරදි නම් ඒ නිවැරදි උත්තරයට ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර බැලීමේදී හම්බ වෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙනම් බොහොමත්ම ස්තුතියි රැඳිලා හිටියට. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අතරම බොහොමත්ම ස්තුතියි.